හවස තේ වේලාව කියලා කියන්නේ ලංකාවේ අපිට ගොඩාක් විශේෂ වෙලාවක්නේ. මම හිතනවා ඒක අපි ගොඩාක් දෙනෙක්ට එහෙමයි කියලා. ඉතින් මේ වීඩියෝ එක මම හවස තේ වේලාවට හදපු, එහෙමත් නැත්නම් කඩෙන් ගෙනාව, එහෙමත් නැත්නම් හවස තේ වේලාවට එළියට ගියපු වෙලාවල් වල ගත්ත වීඩියෝස් ටිකක එකතුවක්. මේ ටික නම් කඩෙන් තමයි ගෙනාවේ. ඉස්සෝ වඩේ, මාළු වඩේ, වැලි තලප, කැවුම් එක්ක තේ. දවසක් දවසක හිතුණා මට රෝල්ස් ටිකක් කාලෙකින් කෑවේ නැති නිසා ගෙදර රෝල්ස් හදන්න ඕනි කියලා. ඉතින් මම ඉක්මනටම රෝල්ස් ටිකක් හදාගත්තා. මේ බිත්තර රෝල්ස්. බිත්තර රෝල්ස් එක්ක කිරිතේ එකක්. මේ තව දවසක මේ කිරිතේ එකට අද දවසේ තියෙනවා කඩෙන් ගෙනාව ආසම කෑමක්. ක්‍රීම් බනිස්. සමහර දවසට නම් මේ ක්‍රීම් බනිස් එකට මාගරින් ටිකක් එහෙම ගාලා, ජෑම් ටිකක් එහෙම ගාලා ගන්න වෙලාවලුත් තියෙනවා. අද නම් එහෙම කළේ නෑ. අද මේ තියෙන විදියටම අපි මේක ගත්ත කන්න. මේ දවසේ තේ වේලාවට එයා ෆ්‍රයර් එකේ හදාගත්ත පැටිස් තියෙනවා. මේ විදියට එග් වොෂ් කරලා මේ පැටිස් ටික එයා ෆ්‍රයර් එකේ හදාගත්ත හරිම ලේසියෙන්. මම මේ එයා ෆ්‍රයර් එකේ පැටිස් හදාගත්ත පළවෙනි වතාව. ඇත්තටම හරිම ලේසි එයා ෆ්‍රයර් එකේ කෑම හදාගන්න පුළුවන් නිසා. මොකද මේ දවස්වල මගේ oven එකත් කැඩිලායි තියෙන්නේ. ඉතින් ඒ නිසා එයා ෆ්‍රයර් එක තමයි මේ දවස්වල මට නිතරම පාවිච්චි වෙන කෙනා. ඉතින් මේ විදියට හදාගත්ත පැටිස් එක කිරිතේ මේ දවසේ හවසට. බලමුද තව දවසක හවසක මොනවද මම කෑවේ කියලා. ඔන්න මේ දවසේ නම් මම විතරයි ගෙදර හිටියේ. එදා හස්බන්ඩ් වැඩට ගියපු දවසක්. ඉතින් එදා මම හිතුවා මෙන්න මේ බන් එක ගෙදර තිබුණ නිසා පොඩි සෑන්ඩ්විච් එකක් හදාගන්න. මේක හරිම ලේසි සෑන්ඩ්විච් එකක්. මයොනීස් ටිකක්, තක්කාලි සෝස් ටිකක් එහෙම ගාලා, තක්කාලි, ගර්කින්, ලූණු ටිකක්, ඒ වගේම බිත්තර ටිකක්, ස්ක්‍රැම්බල් කරගත්ත බිත්තර ටිකකුත් තියලා, චීස් ටිකකුත් තියලා හදාගන්නයි තියෙන්නේ. හරිම ලේසි, ඒ වගේම රසයි. මේක නම් ඇත්තටම හවස තේ වේලාවට නෙමෙයි, ගොඩක් වෙලාවට රෑ කෑමකට තමා ගැලපෙන්නේ. මොකද එදා මට මේක හවස කාලා රෑට කෑම කන්නත් බඩේ ඉඩ තිබුණේ නැති තරම්. එදා මේ කෑම එකට තේ එක විදියට කිරිතේ එක හදලා ඒකටම පොඩ්ඩක් නෙස්කැෆේ ටිකකුත් දාලම කලවම් කරලා ගත්තා. නෙස්කැෆේ ටිකක් දාගත්තම කිරිතේ එක තවත් ගොඩක් රසයි. මේ දවස්වල මට ටිකක් ක්‍රෝසෝන් වලට වැඩිපුර ආසාවක් ඇවිත් තියෙන්නේ. ඒ නිසා ඉතින් මෙන්න මේ පැක් එක කීල්ස් එකෙන් බඩු ගන්න ගිය වෙලාවේ අරගෙන ආවා. මේක චොකලට් ක්‍රෝසෝන් එකක්. මේකේ තියෙනවා ක්‍රෝසෝන් 6ක්. ඉතින් අපි දෙන්නට මේක දවස් 3ක් තේ වේලාවට ගන්න පුළුවන්. මේක පොඩ්ඩක් එයා ෆ්‍රයර් එකේ දාලා අරගන්නයි තියෙන්නේ. ඉතින් හරිම ලේසි තේ වේලාවට මේක ලෑස්ති කරලා ගන්න.
එයා ෆ්‍රයි එකේ දාලා ඉක්මනට රත් කරලා අරගත්ත චොකලට් ක්‍රෝසෝන් දෙකයි කිරිතේ දෙකයි එදා දවසේ හවසට අපි දෙන්නට. එන්නකෝ මම ඔයාලට පෙන්වන්න මේ ක්‍රොසෝන් එකක් කඩලා ඇතුළ මොන වගේද කියලා. මේකේ චොකලට් නම් ලොකුවට තිබුණේ නෑ. හැබැයි එදා මම කලින් දවසක ගෙනාවා විනෙගර් එකේ ක්‍රොසෝන් එකක්. ඒකේ නම් චොකලට් පිරෙන්න තිබුණා. මාමයිට් වලට අකමැති කවුරු හරි ඉන්නවද? මම නම් හිතන්නේ මාමයිට් වලට අකමැති කෙනෙක් නැතුව ඇති. මොකද මාමයිට් කියන්නේ අපි ගොඩක් දෙනාගේ හරිම ආස කෑමක්නේ. ඉතින් මේ දවසේ හවස ගෙදර පාන් තිබුණා. ඉතින් මට හිතුණා ලේසියෙන්ම මේ විදියට මාගරින් ටිකක් මාමයිට් ටිකක් ගාලා අරගන්න. තව මට සැරටත් පාන් ඕනේ වුණා. ඒ නිසා ගෙදර චිලි පේස්ට්ුත් තිබුණ නිසා මම හිතුවා මේකේ මාගරින් ඒ වගේම චිලි පේස්ට් දාලා තව සෑන්ඩ්විච් එකක් හදාගන්න. ඉතින් මේ විදියට තමයි මේ දවසේ හවස තේ වෙලාවට කෑම ලෑස්ති වුණේ. මේ තව දවසක මේ දවසේ මට කිංස් හොස්පිටල් එකට යන්න තිබුණා. ඉතින් එතන තියෙනුනේ ටේස්ටිකේටර්ස් එකක්. ඒකේ ෂෝට් ඊට්ස් වර්ගවලට මම ගොඩාක් ආසයි. ඒවා හරීම රසයි. ඉතින් මම ටිකක් එන්න දවල් තුතුණා. මං එන ගමන් මෙන්න මේ ටික අරගෙන ආවා. එදා මම උදේට දවල්ට කාලා හිටියේ නැති නිසා ගෙදර ආව ගමන් මේ ටිකත් එක්ක තේ එකක් හදාගෙන බිව්වා. මේ හවස තේ වෙලාවක් නෙමෙයි වුණාට මට හිතුණා මේකත් මේ වීඩියෝ එකට එකතු කරන්න. මේ මම හදන්නේ ලැවරිය හදන්න. ලැවරිය හදන්න try කරන දෙවැනි වතාව තමයි මේ. මම දවසක් ලැවරිය හදන්න ගත්තා හරිස්චන්ද්‍ර එකේ පිටි මිශ්‍රණයෙන්. ඒකෙන් නම් ලැවරිය හදලා වැඩක් නෑ. මොකද ඒක වේලෙනවා. ඒක ඒ පිටි එකකින් ඉන්දියාප්ප හැදුවත් ඒකත් වේලෙනවා. මම ආසම නෑ ඒකට. මේක MDK එකේ පිටි මිශ්‍රණය. ඉතින් එදා මන් ළඟ කෙසෙල් කොළ හැමක් තිබුණේ නැති නිසා මෙන්න මේ විදියට ලන්ච් ෂීට් එකක මේ විදියට තියලා ලැවරිය ටික හදාගත්තා. මේවා මිනි ලැවරියා. මෙන්න මේ පොටැටෝ වේජස් ටික මම හදාගත්තේ හරිම ලේසියෙන් එයා ෆ්‍රයි එකේ. අල ටික කපලා අරගෙන ඒකට ලුණු මිරිස් කුඩු තෙල් ටිකක් දාලා ඒක සීසන් කරලා එයා ෆ්‍රයි එකේ හදලා ගත්තා. ඊට පස්සේ මම තව මේ විදිහට ලුණු ටිකකුත් දාගත්තා. සෝස් ටිකකුත් තියාගත්තා. මේ දවසේ නම් මම තේ එක වෙනුවට මෙන්න මේක තමයි එදා අරගත්තේ. මේ දවසෙත් මම තනියම ගෙදර හිටපු දවසක්. මෙන්න මේ චොක්ලට් මෝල්ට් ඩ්‍රින්ක් එක අපි එදා ආසාවට අරගත්තා. දවසක්ද කීල්ස් ගියපු වෙලාවක දැකලා. හැබැයි ඒක ඇත්තටම ලොකු රසක් නැහැ. මේ හවස තේ වෙලාවක් තවත් දවසක. මේ දවසේ නම් මම කෑම හැදුවේ නැහැ. මේ ඔක්කොම දේවල් ටික කඩෙන් ගෙනාව එක එක කෑම ಜಾති. එක දිගට දවස් 7ක් වීඩියෝස් අරන් ආව සීරීස් එකේ එක දවසක හවසක මම සමෝසා හැදුවා. ඉතින් මේ ඒ වීඩියෝස් ටිකෙන් තමයි මම මේක අරගත්තේ. සමෝසා කියන්නේ හවස තේ වෙලාවට හොඳට ගැලපෙන හරිම රස කෑම එකක්. මේ පෑන් කේක් වලට කවුද ආස නැත්තේ නේද? මේ ඉතින් එක දවසක හවස තේ වෙලාවට පෑන් කේක් හදපු වෙලාවක්. කිරිතේ එකත් එක්ක මේ දවසේ තියෙනවා ස්පන්චි ඒ වගේම මෙන්න මේ නම දන්නේ නැති කෑම එකක්.
මේ දවසේ තියෙනවා සීනි සම්බල් පාන් එකයි මාළු පාන් එකයි. ක්‍රෝසෝන් දෙකක් තියෙනවා, බටර් කේක් දෙකකුත් තියෙනවා කිරිතේ එකත් එක්ක. මේ පේස්ට්‍රීස් හදපු දවසක. කඩෙන් ගෙනාව මාළු පාන්, ඉස වඩේ එක කිරිතේ. මේ බත් අග්ගලා හදපු දවසක්. මේ බටර් කේක් එකත් මම හවසට කන්න ගන්න හදාගත්ත බටර් කේක් එකක්. මම ඔයාලට කිව්වනේ මගේ oven එක මේ දවස්වල කැඩලා තියෙන්නේ කියලා. ඉතින් ඒ නිසා තමයි මේ කේක් එකේ අර උඩ ලස්සන පාටට එන්නේ නැත්තේ. ඉතින් මම හිතුවා ආයෙම oven එක හදනකම් ඒකේ මොනවත්ම හදන්න නැතුව ඉන්න. මේක උඩ ලස්සන පාටට නැති වුණාට ඇතුලෙන් හොඳට බේක් වෙලා රසට තිබුණා. මේ අපි දෙන්න දවසක්ද හවසක එළියට ගියපු වෙලාවක මේ මරිනෝ මෝල් එකේ. මේ ලොන්ච් 171 එකේ. මේ අපි දෙන්න දවසක හවසක කැරවන් ක්‍රෂ් එකට ගියපු වෙලාවක්. එයාලගේ කාඩමම් ටී එක ගත්තා. ඒ වගේම මෙන්න මේ චීස් බෝම් එකත් ගත්තා. මේ වීඩියෝ එක අදට මෙතනින් ඉවරයි. ඉතින් මේ දක්වා වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ආයෙමත් ඉක්මනටම අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්.